හරි. එතකොට තුන්වෙනි කරන කියවනේ හරි. එතකොට අපි අද පටන් ගන්නේ ගිණුම් කරන සමීකරණ පාඩම. හරිනේ. මෙතන ඉන්න සචින් උසිනි කෙවින් කියලා කියනවා. කෙනෙක්වත් ඒ පරිදි මුල අපි අවසන් කරා. හැබැයි මේ කෙනෙක්වත් මේ පළවෙනි දවස් සම්බන්ධුනේ නැහැ. ඒක අපි මුලින්ම පටන් ගමු. චූට්ට මම ගෲප් එකේ දාලා තියෙනවා. ඒක එක්කෙනෙක්ට මම එවලා තියෙනවා. උසිනි දුවට එවලා තියෙනවා චූට්ට නේ. ඔව්. ගන්න පුළුවන්. ඒතර මේ සමීකරණ පාඩම ගත්තොත් උදාහරණයට අනිවාර්යෙන්ම එනවා. සාමාන්‍ය තුන්වෙනි ගානට වගේ තමයි එන්නේ. තුන්වෙනි ගානට වගේ අනිවාර්යෙන්ම එනවා සමීකරණ ගාන. අනිවාර්යෙන්ම ලකුණු කීයද? 40ක් ලැබෙනවා. ලකුණු 40ක්. සමස්ත ලකුණු 4ෙන් බෙදෙනවනේ. ලකුණු 10ක්. දෙකෙන් බෙදුව ලකුණු 20ක් නේද? සහ MCQ එකේ MCQ එකේ ඒකේ ලකුණු 4ක් 6ක් අතර ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒක ලොකු බලපෑමක් තියෙන මේ සමීකරණ පාඩම් අපේ විභාගෙට නේද? ඒක සාමාන්‍ය පෙළ ව්‍යාපාර හා ගිණුම් කරන්නේ 10 වසරේ ඉඳලා එන්නේ. නමුත් අපි අද මුලින් ඉඳලා උසස්වලදී පටන් ගන්නවා. එතකොට මෙතන ඉන්න සචින් නේද? සචින් තනි ටියුට් එක නැති නිසා කොලේක ලියා ගන්න මේ විදිහේ නෝට් එක හරිනේ. ඊට පස්සේ මම පෝස්ට් එක එවන්නම්. ඒක මුලින්ම තියෙන අපිට ගිණුම් කරන සමීකරණ යනු. ඔසිනි පුතා ලිංගනේ හැනේ ලියලා නැහැ නේ ටිකනේ. ඔසිනි නම නෑ සර්. පළවෙනිම ඔසිනිද ඔසිනිද? ඔෂිනි. ඔසිනි හරි. right. හරි. දැන් අපි ලියාගමු. ලියන්නේ එහෙම ව්‍යාපාරයක ලියමු ව්‍යාපාරයක මම එහෙම කියනම් ව්‍යාපාරයක වත්කම් මොනවාද වත්කම් එම වත්කම් ව්‍යාපාරේ වත්කම් එම වත්කම් හරිද සැපයූ පාර්ශවයන් අතර ඇති ව්‍යාපාරේ වත්කම් තියෙනවා ඒ වත්කම් සැපයූ පාර්ශවයන් ඉන්නවා මෙන්න මෙයාලා අතර කවකද වත්කමුයි මේ ඒ වත්කම් සැපයූ පාර්ශවයන් අතර මූල්‍යමය සම්බන්ධය රුපියල් සම්බන්ධය මූල්‍යමය බලන්න සමීකරණයකින් පෙන්වූ විට එය ගිණුම් කරන සමීකරණය ලෙස හැඳින්වේ. ඔන්න තමයි ගිණුම් කරන සමීකරණ නිර්වචනය. මොකද ව්‍යාපාරයක් තියෙනවා ඒ ව්‍යාපාරයේ වත්කම් තියෙනවා. මෙන්න මේ වත්කම් නැත්නම් අපි කියනවා ආර්ථික සම්පත් කියලා. මොනවද ආර්ථික සම්පත්? හිග සම්පත්. නේද? ව්‍යාපාරයේ වත්කම් තියෙනවා ඒවා සැපයූ පාර්ශවයන් ඉන්නවා. මෙන්න මේ වත්කමුයි මේ වත්කම් සැපයූ පාර්ශවයන් අතර ඇති මූල්‍යමය සම්බන්ධය. රුපියල් වලින් මන්‍ය සම්බන්ධය. නේද? ඒක අපි කියන මොකද්ද? මූල්‍ය සම්බන්ධය සමීකරණයකින් පෙන්වූ විට මූල්‍ය සම්බන්ධය සමීකරණයකින් පෙන්වූ විට එය මොකද්ද? ගිණුම් කරන සමීකරණය ලෙස හැඳින්වේ. ඒකයි නිර්වචනය. එතකොට වත්කම් සමානයි වල් කියන දාන හිමිකම් කියලා කියන මොකද්ද? සමීකරණ ඉදිරිපත් කරන එක ක්‍රමයක්. නිර්වචනයක හරියන්නේ මේක තමයි නිර්වචනය. මොකද නිර්වචනය කියනවා ව්‍යාපාරයේ වත්කම් තියෙනවා. ඒ වත්කම් සම්බන්ධ විදිහ මොකද්ද?
ගිනුම් කරන සමය කියලා. ව්‍යාපාරේ වත්කම් තියෙනවා. ඒ වත්කම් සතු පාර්ශවයන් ඉන්නවා. මේගොල්ල අතර මොකද? වත්කමේ මේවා සතු පාර්ශවයන්. ඇති සම්බන්ධය දින සම්බන්ධ ගිනුම් කරන සමීකරණය කියලා කියනවා. කියලා පාරක් ව්‍යාපාරේ පාර්ශවයන් අතර ඇති මූල්‍යමය සම්බන්ධතාවය ව්‍යාපාරේ වත්කම එම වත්කම පාර්ශවයන් මූල්‍ය සම්බන්ධතාවය මේකෙදි බිඳු විදිහට සමානලා මේකෙන් බිඳු විදිහට ඒක අපි මොකද්ද ගිනුම් කරන සමීකරණය කියලා. හරිද? කියලාද? right. ඉවද්ද ලියනද? සචිනි නේද? සචිනි නේ සචිනි නේද? සචිනි ලියවද? ඒ ඔව් සර් ලියාගත්තා. හරි. ඔස්ටිනි ලියවද? ඔව් සර්. right. එතකොට අපිට තියෙන මේ ගිනුම් කරන සමීකරණයේ විකල්ප තියෙන ඔක්කොම පහක් තියෙනවා. මේ හිමිකමට බලපානවා ආදායම් වියදම්. ඔක්කොම පහයි. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්. අද වත්කම් කියලා කියනවා, වගකීම් තියෙනවා, හිමිකම් තියෙනවා, ඊළඟ ආදායම් වියදම් තියෙනවා. මේ තමයි ගිණුම් කරන සමීකරණයේ මූලික අංග. මූලික අංග, මූලික කොටස්. දැන් අපේ ශරීරයේ මූලික අංග තියෙනවා නේද? මූලික කොටස්. ඒ විදිහට මේ ගිණුම් කරන සමීකරණයේ මූලික කොටස් පහක් තියෙනවා. මොනවද ඒවා? වත්කම්, කිමු, වගකීම්, හිමිකම්, ආදායම් හා වියදම්. හරිනේ? right. ඒ නිර්වචනය ඉගෙන ගන්න. මේ නිර්වචන තියෙනවා. ඒ නිර්වචනය වලට තමයි අපි ලියන්නේ. අපි නිකම්ම බලමු නේද? වත්කම කියන්නේ මොකක්ද කියලා පාඩම් කරගන්න ඕනේ. හරි. පළවෙනි බලන්න වත්කම ඇසෙස්. වත්කමක් යනු අතීත ගනුදෙනු වල ප්‍රතිඵලයක් ලෙස කිව්වනේ. අතීතේ නේද? දැන් නෙවෙයි. අතීත ගනුදෙනුවක්. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් තමයි. උදාහරණයක් ගත්තොත් දැන් මේ මම මෙන්න බෝඩ් එක. මේ බෝඩ් එක දැන් අවුරුදු දෙකකට විතර කලින්ම ගත්තේ. රුපියල් 5500ක් ගත්තා. හරි අවුරුදු දෙකක කලින් ගත්තා. අතීතේ මේක දෙයක් තිබුණේනේ. නෑ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස. හරි. පළවෙනි ලක්ෂණය දෙන්නේ එක ව්‍යාපාර ඒකකය විසින් පාලනය කරන. ව්‍යාපාර ඒකකය විසින් පාලනය කරනවා. මේක මම අවුරුදු දෙකක කලින් අරගෙන මේක ගත්තට පස්සේ මම තමයි මේ පාලනය කරන්නේ. ඒ කියන්නේ කැඩුවොත් හදනවා නේද? ඒක වෙන එකක් ගේනවා. ඒක භාවිතා කරනවා. පරිස්සමෙන්. මොකද මේක පාලනය කරන්නේ. ලකවුදියක් මොකද්ද? අතීත ගනුදෙනුවක ප්‍රතිඵලය වර්තමානයේ ව්‍යාපාර ඒකකය පාලනය කරනවා. තුන්වෙනි එක ගත්තොත් මේ මගින් පදපුන අපිට තුනේ කියනවා වර්තමාන ආර්ථික සම්පතක්ලු. ආර්ථික සම්පතක්ලු. ඒ කියන්නේ හිග සම්පතක්. මේ බලන්න මේ ආර්ථික සම්පතක් කියන එකේ තේරුම මෙතන තියෙන අපිට මොකද්ද? ආර්ථික සම්පතක් කියන ආර්ථික ප්‍රතිලාභ ඉපදවීමේ භෞතිකතාවය ඇතිවීමක්ලු. මොකද්ද? මේ බලන්න ආර්ථික ප්‍රතිලාභ ඉපදවීමේ උත්පාදනය කිරීමේ භෞතිකතාවය. භෞතිකතාවය කියන්නේ මොකද්ද?
භවිත පොටෙන්ෂල් නේද? භවිතව කියන්නේ හැකියාවක්. ඇති අයිතියක්ලු. ඒ කියන්නේ දැන් මෙන්න බෝඩ් එක මම මේ භාවිත බෝඩ් එක මේ ලැප්ටොප් එක මේ ෆෝන් එක නේද? මේ සියල්ල මම දැන් ගත්ත මේක අවුරුදු 2කට කලින්. එහෙනම් ඔන්න අතීත ගනුදෙනුවක්. හරිනේ? අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්. වර්තමානයේ ව්‍යාපාරයක පාලනය කරනවා. දැන් මම තමයි පාලනය කරන්නේ බෝඩ් එක නේද? පරිසර බලන් තියා ගන්නවා. ලැප්ටොප් එක පරිසර තියා ගන්නවා. ෆෝන් එක පරිසර තියා ගන්නවා. දැන් මම තමයි මේ දැන් පාලනය කරන්නේ. right. ඉතින් ඊළඟ වර්තමාන ආර්ථික සම්පතක්. ඒ කියන්නේ මේ වගේ මට ආර්ථික ප්‍රතිලාභ ඉපදවන්න නේද? හැකියාවක් තියෙනවලු. ඒ කියන්නේ මට දැන් මේ ටික ගත්ත නිසා අතීතයේ ගනුදෙනු කිවි වර්තමානයම පාලනය කරන නිසා මට පන්ති කරන මේකෙන් මොනවද මුදල් උපයන්න පුළුවන් නේද? එහෙම අයිතියක් මට තියෙනවා. ඒ නිසා මට මේක වත්කමක්. මේ වෝල්ඩ් එක මේ ලැප්ටොප් එක මේ ෆෝන් එක නේද? මට මේ වත්කම කියන්නේ එහෙම. ඇයි ඒ? වර්තමානයේ මට මේව භාවිතා කරලා ආර්ථික ප්‍රතිලාභ උපදවන්න පුළුවන්. අන්න එහෙම ඒවට කියන මොකද්ද? වත්කම් කියලා. කියන බල ලක්ෂණ තුන අතීත ගනුදෙනු වල ප්‍රතිඵලයක් හරිනේ අතීත ගනුදෙනු. ව්‍යාපාරයක පාලනය කරනවා. දැන් මම තමයි පාලන කටයුතු කරන්නේ. ඒකෙන් ආර්ථික සම්පතක් වර්තමානයේ. ආර්ථික සම්පතක් කියන්නේ මොකද්ද? මට මේ වලින් ආර්ථික ප්‍රතිලාභ උපදවන්න අයිතියක් තියෙනවා. ඒ නිසා මට මේක වත්කමක් කියලා කියනවා. දැන් හිතන්නකෝ. ඔයාලා ගෙදරක බයිසිකලයක් මෝටර් බයිසිකලයක් කියලා කියනකෝ. මෝටර් සයිකලයක් තියෙනවා. හරිද? මෝටර් සයිකලයක් තියෙනවා. හරි. එතන ඒක දැන් නෙවෙයිනේ ගත්තේ. අතීත දවසක් ගත්තේ. අන්න අතීත ගනුදෙනු ප්‍රතිඵලයක්. ගත්තට පස්සේ මේක පාලන කටයුතු කියන මේ මෝටර් සයිකල් කැඩින්නොත් නේද? සර්විස් කාර්යය හදන්නේ කවුද? ඔයාලා තමයි හදන්නේ. මේක මොනවද කරපුවා? ආර්ථික ප්‍රතිලාභ ඉපදවන්න පුළුවන් නේද? එහෙම අයිතියක් තියෙනවා වට. ඒක විකුණන්න පුළුවන්, හයර දුවන්න පුළුවන් නේද? ඊතරට ඔයාලගේ ගෙදර හිටන් ගෙදර නිවස අන්න අතීත ගනුදෙනුව. අතීතේ වලින් හැදුවේ වර්තමානයේ ඔයාලා මේක පාලන කටයුතු කරන්නේ. නේද? මේකෙන් ආර්ථික ප්‍රතිලාභ ඉපදවන්න අයිතියක් තියෙනවා වට. අයියේ මේක විකුණන්න පුළුවන් ඕනනම් කුලියට දෙන්න පුළුවන් නේද? වෙන මොකක් මේක දැන් බිස්නස් එකක් කරන්න පුළුවන්. අනේ ඒක මොකක්ද අපි කියන මොකද්ද? වත්කමක් කියලා. මේ කියන වත්කම ලක්ෂණ දැන් පාඩම් කරගන්න ඕනේ. හරි. දැන් මේක ටෙස්ට් ෆයිල් යන්නේ අපේ රෙෆරන්ස් ෆයිල් වල. ඊට පස්සේ ඕසිනි පළවෙනි පාර නේද යන්නේ? 25. ඔව් සර්. ඒකට සතියෙන්දී දෙවෙනි පාර. දැන් පාඩම් කරගන්න. දැන් අපි මේ යන්නේ ගණන් වෙන පාඩම් පළවෙනි පාඩම ඉවර කරා. ඒකේ රෙකෝඩින් එක මම පස්සින් දාන්නම්. ඉතින් මේ සමීකරණ දෙවි පාඩෙන් දැන් යනවා. දැන් වැඩ කරන්න පටන් ගන්නවා. ටයිම් එක ඇති කාලය ඇති. ඉතින් පාඩම් කරගමු. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාරයක ප්‍රවේශ කරන වර්තමාන ආර්ථික සම්පතක්. කරුණු තුනයි තියෙන්නේ. ඉක්මනටම කියන්නද? අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ව්‍යාපාරයක පාලනය කරන වර්තමාන ආර්ථික සම්පතක්. ආර්ථික සම්පතක් කියන්නේ මොකද්ද? ආර්ථික ප්‍රතිලාභ ඉපදවන්න. නැත්නම් ආර්ථික ප්‍රතිලාභ ජනනය කරන්න අයිතියක් තියෙනවා ඒ භාවිත කරන කට්ටියට. නිසා වත්කමක් කියලා කියනවා. හරිනේ? වත්කම කියන්නේ ඉඩම් නේද? ඊළඟ ගොඩ නැගිලි කප වාහන යන්ත්‍රෝපකරණ කාර්යාල උපකරණ තව තොග මුදල් නේද? වෙළඳ ලැබී තුන ගොඩාක් තියෙන වත්කම්. අපි ඉදිරියේ කතා කරනවා ජංගම නොවන ජංගම නේද? දේපල පිරියත විවිධ වර්ගීකරණ ටිකක් වෙනවා. ඉතින් මොන සමීකරණය පළවෙනි කොටස හරි වත්කමක් කියන්නේ මොකක්ද? ලිවි වචනේ ඉගෙන ගත්තා. පාඩම් කරලා කිව්වේ. දැන් මේ ඉඳලා. හරි. වගකීම්. වගකීම් කියන්නේ වගකීමක් කියලා අපි ගෙවන්න තියෙනවා ශාට හරි. ගෙවීමක් කරන්න තියෙන වගකීමක්. හැබැයි එහෙම ඉගෙනගෙන හරියන්නේ නැහැ. නිර්වචනානුකූලව ඒකේ දෙකට අනුව නේද? ඉගෙන ගන්න යුතුයි. හරි. වගකීමක් කියන්නේ ඒකත් අර විදිහම තමයි. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්ම තමයි වගකීම. දැන් ණයක් ගත්තොත් කරනකො මීට කලින් ණයක් අරන් තියෙනව නේද? අර අතීත ගනුදෙනුවක්.
වර්තමාන බැඳීමක් පැවතීම. බැඳීමක්. දැන් වත්කම නම් වර්තමාන පාලනය කරනවා. හැබැයි වගකීම් වර්තමාන බැඳීමක් තියෙනවා. නිශ්චාකාරී ක්‍රියා කළ යුතුයි. දැන් පන්ති පටන් ගත්තා විභාග අවසන් කරතුරු පේපර් සිලබස් ඉවර කරන්න ඕනි, පේපර් කරන්න ඕනි. දැන් බැඳීමක් තියෙනවා. වර්තමාන බැඳීම. අතීත ගනුදෙනුවකින් වර්තමාන බැඳීමක්. ඊට පස්සේ මේ බැඳීම් කියවීමේදී ව්‍යාපාරයේ ආර්ථික සම්පත් අර වත්කම් ලක්ෂණات නේද? එහෙම මේ වගකීම් කියවන්න ඕනේ, ගෙවන්න ඕනේ මේ ගෙවද්දී ව්‍යාපාරයේ ආර්ථික සම්පත් ව්‍යාපාරයෙන් පිටතට දරා යාමක් සිද්ධ වෙනවා. දැන් හිතන්නකෝ බැංකුණක් ගත්ත 2025 ගත්ත බැංකුණක් 2020 ලක්ෂ 10ක් බැංකුණක් ගත්තා. ලක්ෂ 10ක්. අන අතීත ගණන් මේ බැංකු ණය ගෙවලා ඉවර කරන්න ඕනේ නේද? බැංකුව කියන දේ වාරිකය ගෙවන්න ඕනේ පොලියක් සමග නේද? අන්න බැඳීමක් කියනවා. මේ බැඳීම් පියවනකොට මේ ණය ගෙවනකොට ව්‍යාපාරයේ තියෙන මුදල් ව්‍යාපාරයෙන් පිටට ගලා යනවා නේද? එහෙනම් ඔය කරුණු තුන මතක තියාගන්න ඕනේ වගකීමක්. බලන්න වගකීම් නිර්වචනය ඇති හැපැත්තේ. දැන් පාඩම් කරේ දැන් මතක තියාගන්න. දැන් ගැටලුවක දැන් අහන්නේ. ඒ වෙලේ ඉවරන්න ඕනේ. හරි. වගකීමක් බලන අතීත ගනුදෙනු වල නැත්නම් සිදුවීම් වල ප්‍රතිඵලයක් වීම. ආයතනයේ වර්තමාන බැඳීමක් පැවතීම. බැඳීමක් කියන්නේ නිශ්චිත ආකාරයේ ක්‍රියා කිරීමක් කළ යුතුයි. එම ආර්ථික සම්පත් පවරා දීම සඳහා අදාළ වීම. කියන්නේ බැඳී විරෝධ කරනකොට ව්‍යාපාරයේ ආර්ථික සම්පත් පවරලා දෙන්න වෙනවා. පැහැදිලිද? නම් ඔය කරුණු තුල මතක තියාගන්න වගකීමක. right. වගකීම් උදාහරණ කියන බැංකු වල තියෙනවා නේද? උපෝචිත වීරන් තියෙනවා විලාසයන් වලට මතක තියාගන්න පුළුවන්. right. ඊළඟ හිමිකම. හිමිකම කියන කරුණ ගත්තොත් මොකද්ද? ව්‍යාපාරයේ අයිතිකරු යෙදූ මුදල හෝ වෙන දෙයක් නේද? අයිතිකරුට හිමිදාන අගේ. අයිතිකරු. එහෙම කියලා හරියන්නේ නැහැ. කියන්නේ කොහොමද? හිමිකම් ස්කන්ධ මුළු අත්පින් මුළු බැක සංචිත කියන බාලිකා කරනවා. මේ කියනවා. හවුල්කන්ගේ එක්කේ නෙවෙයි කාස්තර කිව්වේ හවුල්කන්ගේ
ලාභ අරමුණු කරන ආදායමුයි වියදමුයි මොකද ආදායම කියන්නේ ආදායම කියන්නේ අඩුයි මේක කමර වැඩි වීම හෝ වගකීම අඩු මේකේ ප්‍රතිඵලයක් ඕවන වගකීම ඒකේ ප්‍රතිඵලයක් අයිතිකරුගේ දායකත්වය මේ කියන කාරණා දෙක අඩු වෙනවා නම් මේ කාරණාවේ අයිතිගේ සම්බන්ධීව අඩු වෙනවා විද්‍යාත්මක බලනවා එනවද මාව හරියටම ඇහෙන්නේ නැහැ. මට සිග්නල් නැතුවත් දන්නේ කැඩි කැඩි වගේ ඇහෙන්නේ. ඒ සිග්නල් දන්නේ
කොහොමද දන්නේ කැඩි ආපහු කැඩි කැඩි වගේ ඇහෙන්නේ? ලිව් වෙලා ඉන්න පුළුවන්. ඒත් අපි කතා කරමින් හිටියේ ගිණුම් කර සමීකයේ සංරචන පහක් තිබ්බනේ. වත්කම් නේද? වගකීම්, හිමිකම්. ඊට පස්සේ මේ හිමිකම බලපාන මොනවද දෙන්නේ? ආදායම් හා වියදම්. ඒක සංරචක පහයි. මේ පහ පාඩම් කරගන්න එක්සෑම් එකට එනවා. හරි මේකයි. ඊළඟ අපිට තියෙන්නේ ගිණුම් කර සමීකරණ ඇතිවන ආකාරය. right. මේ බලා ගන්නකෝ. ගිණුම් කර සමීකරණ ඇති වෙන්නේ එහෙමයි. අපි කියමුකෝ ව්‍යාපාරයක් පටන් ගැනීමට බාහිරින් ණය ගත්තේ නැහැ. ණය දැන් ණය දෙනවනේ හැමදේම බැංකු වලින් පුද්ගල ණය, දේපල ණය නේද? ඒක ණයක් ගන්න නැතුව අයිතිකරු විතරක්. අයිතිකරු විතරක් බිස්නස් එක පටන් ගත්තා. එක්කෙනෙක් තනියෙන් පටන් ගත්තා. එයා ප්‍රාර්ථන යොදලා නේද? තනියම පටන් ගත්තා. අන්න එතකොට අපි කියනවා වත්කම් සමානයි හිමිකම් කියලා. ඒ කියන්නේ මෙහෙම බලන්නකෝ. මොන පුද්ගලයෙකින් රුපියල් 50000ක් දාලා 50000ක් දාලා පොඩි එළවලු කඩයක් එළවලු විකිණීමට පටන් ගන්නවා කඩයක් පොඩි හරිනේ. මේකට වත්කම් 50000යි ඔක්කොම මේකේදී අයිතිකරු.